Hi guys, රෂ් ක්‍රොෂෙට් YouTube channel එකට ආලා සාදරයෙන් පිළිගන්නවා. අන්න අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙනවා මේ වගේ ලස්සන බණියෙක් ගොතාගන්නේ කොහොමද කියලා. අපිට මේක කීටක් එකක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අමිගුරුමි කෙනෙක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මම අද නිර්මාණය කරන්න පාට තුනකින් හැන්ඩි යාන් අරගෙන තියෙනවා. ඒ වගේම 2.5 පොඩි කටුවක් අරගෙන තියෙනවා. සුදු කළු පාට දෙකකින් ෆෙල්ට් රෙදි අරගෙන තියෙනවා. S2යි දතයි කපා ගන්න. S2 මෙන්න මේ හැඩයට සෙන්ටිමීටරයක් වගේ ලොකුවට කපා ගන්න. දතත් මේ හැඩයට කපා ගන්න ළමයි. ඒ වගේම පෙඩින් ටිකක් ඉඳි කටුවක් කතුරක් ග්ලූ ගන්න එකක් අරගෙන තියෙනවා. එහෙනම් අපි බලමු මේ වගේ චූටි බණියෙක් ගොතාගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි රැබිට්ගේ ඔළුව හදා ගන්නවා. යාන් එක අරගෙන මැජික් රින් එකක් දාගන්න. මෙන්න මේ විදිහට ඇඟිල්ලක් වටේ පටලවලා මුලින්ම තියෙන යාන් පට යටින් කටුව දාලා උඩින් තියෙන යාන් පට පටලවලා එළියට අරගෙන චේන් එකක් දාගන්න. පළවෙනි වටේට රවුම ඇතුළට සිංගල් ක්‍රොෂේ 6ක් දාගන්න. රවුම ඇතුළෙන් කටුව දාලා යාන් එක පටලවලා එළියට අරගෙන චේන් පටවල් දෙකම පන්න ගන්නවා. සිංගල් ක්‍රොෂේ එකක් 1යි 2යි 3යි යාන් එක ඇදලා රවුම ටිකක් ලං කරගන්න ළමයි. ඒකට චේන් දාන්න ලීසි. 4යි 5යි 6යි සිංගල් ක්‍රොෂේ 6ක් දාගත්තා. රවුම තව ටිකක් ලං කරගන්න. මම දෙවෙනි පේලින් ඉඳන් යාන් පිටකින් මාක් කරගන්නවා මෙන්න මේ විදියට. දෙවෙනි පේලියේදී අපි එක හිරසකට සිංගල් ක්‍රොෂේ දෙක ගානේ සිංගල් ක්‍රොෂේ 12ක් වෙන්න දාගන්නවා. මුලින්ම පළවෙනි සිංගල් ක්‍රොෂේ එකට උඩින් සිංගල් ක්‍රොෂේ දෙකක් දාගන්න. 1යි 2යි ඊළඟ හිරසට 3යි 4යි ඊළඟ එකට 5යි 6යි ඊළඟ එකට 7යි 8යි 9යි 10යි අන්තිම හිඩැසට 11යි 12යි පේලි දෙකක් ගොතාගත්ත. දැන් මාක් කරගන්න තුන්වෙනි පේලියට. තුන්වෙනි පේලියේදී අපි ගොතාගන්නේ සිංගල් ක්‍රොෂේ 1යි 2 1යි 2 පිළිවෙලට 6 සැරයක් ගොතා ගන්නවා. එතකොට මේ පේලියේදී ඔක්කොම සිංගල් ක්‍රොෂේ අපිට 18ක් එනවා. මුලින්ම පළවෙනි හිඩැසට සිංගල් ක්‍රොෂේ එකක් දාගන්න. ඊළඟ හිඩැසට සිංගල් ක්‍රොෂේ දෙකක්. එහෙම නැත්නම් ඉන්ක්‍රීස් එකක්. එක සැරයක් ගොතාගත්තා. දෙවෙනි එක සිංගල් ක්‍රොෂේ එකයි. ඊළඟ හිඩැසට සිංගල් ක්‍රොෂේ දෙකයි. 1යි 2 මේ විදිහට ඔයගොල්ලෝ වටේටම ගොතාගෙන යන්න. මම ඔයාලට මේ පේලිය ගොතාගෙන පෙන්නන්න. 1යි 2 තුන්වෙනි පේලියත් වටේටම ගොතාගත්ත. දැන් මාක් කරගන්න හතරවෙනි පේලියට මේ පැත්තට. හතරවෙනි පේලියේදී අපි ගොතාගන්නේ හිඩැස් දෙකකට සිංගල් ක්‍රොෂේ එක ගානේ දාගන්නවා. ඊළඟ හිඩැසට ඉන්ක්‍රීස් එකක් දාගන්නවා. 1යි 2යි ඊළඟ හිඩැසට ඉන්ක්‍රීස් එකක්. එහෙම නැත්නම් එකම හිඩැසට සිංගල් ක්‍රොෂේ දෙකක්. මේ විදිහට අපි වටේටම 6 සැරයක් ගොතා ගන්න ඕනේ. 1යි 1යි 2 ගානේ. එතකොට මේ පේලිය දෙකම සිංගල් ක්‍රොෂේ අපිට 24ක් එනවා. 1යි 1යි 2 දිගටම ගොතාගෙන යන ළමයි මේ පිළිවෙලට මම ඔයාලට හතරවෙනි පිළිවෙල ගොතාගෙන පෙන්නන්නම්. 1යි 1යි 2 හතරවෙනි පිළිවෙලත් වටේටම ගොතාගත්තා. මාක් කරගන්න පස්වෙනි පිළිවෙලට මේ පැත්තට. මේ පිළිවෙලදී අපි ගොතාගන්නේ සිංගල් ක්‍රොෂේ 3යි ඉන්ක්‍රීස් එකයි දාන්නේ. ඒ වුණාට පටන් ගන්නකොට සිංගල් ක්‍රොෂේ එකක් ඉන්ක්‍රීස් එකක් විතරක් දාගන්නවා. ඒකේ ඉතුරු සිංගල් ක්‍රොෂේ දෙක අපි ඉවර කරනකොට දාගන්නවා. එතකොට මෙතනින් බැලන්ස් කරගන්න පුළුවන් ළමයි චේන් ප්‍රමාණය. මුලින්ම පළවෙනි හිටසට සිංගල් ක්‍රොෂේ එකක් දාගන්න. ඊළඟ හිටසට ඉන්ක්‍රීස් එකක් දාගන්න. 1යි 2යි. දැන් මෙතන ඉඳලා සිංගල් ක්‍රොෂේ 3යි ඉන්ක්‍රීස් එකයි ගානේ 5 සැරයක් ගොතා ගන්න ඕනේ. හිටස් තුනකට මුලින්ම සිංගල් ක්‍රොෂේ එක ගානේ 3ක් දාගන්න. 1යි 2යි 3යි ඊළඟ හිටසට සිංගල් ක්‍රොෂේ දෙකක්. එහෙම නැත්නම් ඉන්ක්‍රීස් එකක්. සිංගල් ක්‍රොෂේ 3යි ඉන්ක්‍රීස් එකයි 5 සැරයක් ගොතා ගන්න. දැන් මම එක සැරයක් ගොතා ගත්තා. තව 4 සැරයක් 1යි 2යි 3යි ඉන්ක්‍රීස් එකයි දෙසරයක්. තව 3 සැරයක් මේ විදිහට ගොතා ගන්න ළමයි සිංගල් ක්‍රොෂේ 3යි ඉන්ක්‍රීස් එකයි ගානේ. පස්වෙනි පීලේ වටේටම ගොතාගෙන ආවා. අන්තිමට අපිට හිඩස් දෙකක් ඉතුරුයි. මේ තියෙන අපේ හිඩස් දෙකටත් සිංගල් ක්‍රොෂේ එක ගානේ දෙකක් දාගන්නවා. මේ දාගන්නේ අපි පටන් ගන්නකොට 1යි 2ක් දාගත්තා. ඒකේ ඉතුරු සිංගල් ක්‍රොෂේ 2.
නොදන්න අයට මම මේ කියන්නේ අපි මේ විදිහට භාගයක් මේ පැත්තට ගොතලා භාගයක් මේ පැත්තට ගොතාගන්නේ හරියට රවුමක් හදාගන්න. ඔයාලට පේනවා ඇති රවුම බැලන්ස් වෙන්නේ මේ විදිහට ගොතාගෙන යනකොට තමයි. එහෙම නැතුව අපිට පටන් ගන්නකොටම සිංගල් ක්‍රොෂේ 3යි ඉන්ක්‍රීස් එකයි ගන්න 6 සැරයක් වටේට ගොතා ගන්නත් පුළුවන්. එහෙමත් ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට මෙහෙම ගොතනකොට ඊට වැඩි ලස්සන රවුමක් හදාගන්න පුළුවන්. මාක් කරගන්න 6 වෙනි පේලියට මේ පැත්තට 5 වෙනි පේලිය ඔක්කොම සිංගල් ක්‍රොෂේ අපිට 30ක් තියෙනවා. දැන් අපි 6 වෙනි පේලියේදී එක හිටසකට එක සිංගල් ක්‍රොෂේ එක ගානේ මේ සිංගල් ක්‍රොෂේ 30 ඒ විදිහටම ගොතා ගන්නවා. 1යි 2යි 3යි 4යි 5යි ඔයගොල්ලෝ දිගටම සිංගල් ක්‍රොෂේ පේලියක් ගොතා ගන්න ළමයි මම ඔයාලට 6 වෙනි පේලිය ගොතාගෙන පෙන්නන්නම්. 6 වෙනි පේලිය වටේටම ගොතා ගත්තා. දැන් මාක් කරගන්න 7 වෙනි පේලියට 7 වෙනි පේලියේදී අපි සිංගල් ක්‍රොෂේ 4යි ඉන්ක්‍රීස් එකයි ගන්න 6 සැරයක් ගොතා ගන්නවා. මුලින්ම හිඩස් 4කට සිංගල් ක්‍රොෂේ එක ගන්න 4ක් දාගන්න. 1යි 2යි 3යි 4යි. ඊළඟ හිඩසට සිංගල් ක්‍රොෂේ 2ක්. 1යි 2යි. ආපහු සිංගල් ක්‍රොෂේ 4යි 1යි 2යි 3යි 4යි ඉන්ක්‍රීස් එකයි. මේ විදිහට ඔයගොල්ලෝ වටේටම ගොතාගෙන යන්න. මම ඔයාලට මේ පේලිය ගොතාගෙන පෙන්නන්නම්. 7 වෙනි පේලියත් වටේටම ගොතාගත්තා. මාක් කරගන්න 8 වෙනි පේලියට. 7 වෙනි පේලියේදී ඔක්කොම සිංගල් ක්‍රොෂේ අපිට 36ක් තියෙනවා. දැන් අපි 8 වෙනි පේලියේදී එක හිඩසකට එක සිංගල් ක්‍රොෂේ එක ගානේ මේ 36 ඒ විදිහටම ගොතා ගන්නවා. 1යි 2යි 3යි දිගටම සිංගල් ක්‍රොෂේ පේලියක් ගොතා ගන්න ළමයි මම ඔයාලට මේ පේලිය ගොතාගෙන පෙන්නන්නම්. 8 වෙනි පේලියත් වටේටම ගොතාගත්ත. දැන් මාක් කරගන්න 9 වෙනි පේලියට මේ පැත්තට. 9 වෙනි පේලියේදී මුලින්ම සිංගල් ක්‍රොෂේ දෙකක් දා ගන්නවා හිඩස් දෙකකට. 1යි 2යි. ඊළඟ හිඩසට ඉන්ක්‍රීස් එකක් දාගන්න. මෙතන ඉඳලා සිංගල් ක්‍රොෂේ 5යි ඉන්ක්‍රීස් එකයි ගන්න 5 සැරයක් ගොතා ගන්න ඕනේ. 1යි 2යි 3යි 4යි 5යි ඊළඟ හිඩසට ඉන්ක්‍රීස් එකක්. එක සැරයක් ගොතා ගත්තා. මේ වගේ තව 4 සැරයක් ගොතා ගන්න. සිංගල් ක්‍රොෂේ 5 ඉන්ක්‍රීස් එකයි ගානේ. 1යි ගොතා ගත්තා. අන්තිමට හිඩස් 3ක් ඉතුරුයි. ඒ හිඩස් 3ට සිංගල් ක්‍රොෂේ 3ක් දා ගන්නවා. මේ සිංගල් ක්‍රොෂේ 3 අපි පටන් ගන්නකොට සිංගල් ක්‍රොෂේ 2ක් දාගත්තු එකේ ඉතුරු 3. 1යි 2යි 3යි. 9 වෙනි පේලියත් ගොතා ගත්තා. දැන් මාක් කරගන්නේ 10 වෙනි පේලියට. අපි 10 වෙනි පේලියේදී යාන් මාරු කරගන්න ඕනේ සුදු පාටට. S2 මේ සුදු පාට කොටස් දෙක ගොතා ගන්න අපි 10 වෙනි පේලියේ ඉඳන් තමයි. මුලින්ම හිඩස් 16කට සිංගල් ක්‍රොෂේ එක ගන්න මේ ටින් ගොතාගෙන යනවා. 1යි 2යි 3යි. ඔයගොල්ලෝ හිඩස් 16කට සිංගල් ක්‍රොෂේ එක ගන්න ගොතා. සිංගල් ක්‍රොෂේ 16ක් මේ විදිහට දාගත්තා. දැන් අපි බලමු පාට මාරු කරගන්නේ කොහොමද කියලා. මම මෙතන පොඩ්ඩක් බුරුල් කරලා සුදු පාට යාන් එක අරගෙන මුලින්ම ස්ලිප් නෝට් එකක් දාගන්නවා. මෙන්න මේ විදියට කටුවෙන් අයින් කරගන්නවා නෝට් එක. මම ඔයාලට කලිනුත් කියලා දුන්නා අපි අන්තිම චේන් එකෙන් පාට මාරු කරගන්නවා කියලා. මේ 16 වෙනි චේන් එකෙන් තමයි අපි පාට මාරු කරගන්නේ. ඒ නිසා මේක අපි පන්නගෙන තියනවනේ මේ විදියට ආපහු රිවර්ස් එකට යන්න. ගිහිල්ලා දැන් අපි මේක පන්නගන්නේ සුදු පාට යාන් එකකින්. මෙතනට ගැටේ ගෙනල්ලා කටුවට දාලා මෙන්න මේ විදිහට පන්න ගන්නවා. පාට මාරු කරගෙන ඉවරයි. දැන් මෙතන ඉඳලා සුදු පාට යාන් එකෙන් සිංගල් ක්‍රොෂේ 3ක් දා ගන්නවා. 1යි 2යි 3යි. තුන්වෙනි එක අපි පන්නගන්නේ අලු පාට යාන් එකෙන්. මොකද ඊළඟ චේන් එක අපි ගොතාගන්නේ අලු පාට යාන් එකෙන් නිසා මෙන්න මේ විදිහට අලු පාට යාන් එකෙන් පන්නගත්තම මෙතන හරියටම සිංගල් ක්‍රොෂේ 3ක් එනවා ළමයි. දැන් මේ අලු පාටින් සිංගල් ක්‍රොෂේ 4ක් අපි දා ගන්නවා. 1යි 2යි 3යි 4යි. 4 වෙනි එක පන්න ගන්න ආපහු සුදු පාට යාන් එකකින්. පාට මාරු කරගන්න විදිය බලන්න. අන්තිම චේන් එකේ පන්න ගන්න යාන් එකකින් තමයි පාට මාරු කරගන්නේ. යාන් කපන්න එපා. සුදු පාටයි අලු පාටයි මාරුවෙන් මාරුවට අපි S2 හදා ගන්නවා. දැන් මේ සුදු පාට යාන් එක මෙතනට අරගෙන ඇවිල්ලා මේ යාන් එක පන්න ගන්නේ 4 වෙනි චේන් එකේ පන්න ගන්නේ සුදු පාට යාන් එකකින්. දැන් අපි සුදු පාටින් ආපහු සිංගල් ක්‍රොෂේ 3ක් දා ගන්නවා. 1යි 2යි 3යි.
තුන්වෙනි එක පන්න ගන්නේ අලු පාට යන්න එකෙන්. මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. පැහැදිලි නැත්නම් මට මැසේජ් එකක් දාන්න. මම පාට මාරු කරගන්න විදිය වෙනම වීඩියෝ එකක් විදියට හදලා දාන්නම්. දැන් මෙතන ඉඳලා අපි ඉවර වෙනකන් ගොතා ගන්නවා සිංගල් ක්‍රොෂේ 16ක් අලු පාට යන්න එකෙන්. 1යි 2යි 3යි 4යි 5යි දිගටම ගොතාගෙන යන්න ළමයි ඉවර වෙනකම්ම. 10 වෙනි පේලේ වටේටම ගොතා ගත්තා. දැන් මාක් කරගෙන 11 වෙනි පේලේට මේ පැත්තට 11 වෙනි පේලේ ඉඳලා 14 වෙනි පේලේට යනකම් ඒ කියන්නේ තව පේලේ 4කට අපි එකම ක්‍රමයට තමයි ගොතාගන්නේ. මම ඔයාලට 11 වෙනි පේලේ පෙන්නන්නම් කොහොමද ගොතන්නේ කියලා. ඒ විදිහට තව පේල් 3කට ඔයාලා ගොතා ගන්න. මුලින්ම හිඩස් 15කට සිංගල් ක්‍රොෂේ එක ගානේ දාගන්න. අලු පාට යන්න එකෙන් 1යි 2යි 3යි 4යි 14යි 15යි 15 වෙනි චේන් එකකින් අපි පාට මාරු කරගන්නවා සුදු පාටට. මේක පන්න ගන්න අපි සුදු පාට යන්න එකෙන් යන්න එක ටිකක් බුරලට ඇදගෙන එන්න තමයි මෙතනට තද කරලා අදින්න එපා. මේ විදිහට තදට අදින්න එපා. සුදු පාට යන්න එකෙන් මෙතන පන්න ගත්තා. දැන් සුදු පාට යන්න එකෙන් සිංගල් ක්‍රොෂේ 4ක් අපි දාගන්නවා. 1යි 2යි 3යි 4 වෙනි චේන් එකකින් අපි ආපහු පාට මාරු කරගන්නවා. මෙන්න මේ විදිහට. දැන් අලු පාට යන්න එකෙන් සිංගල් ක්‍රොෂේ 4ක් දාගන්නවා. 1යි 2යි 3යි 4යි 4 වෙනි එකකින් ආපහු පාට මාරු කරගන්නවා සුදු පාට යන්න එකට. දැන් සුදු පාට යන්න එකකින් ආපහු අපි සිංගල් ක්‍රොෂේ 4ක් දාගන්නවා හිඩස් 4කට. 1යි 2යි 3යි 4යි 4 වෙනි එකකින් ආපහු අලු පාට මාරු කරගන්නවා. එකයි 2යි 3යි දැන් මෙතන ඉඳලා ඉවර වෙනකම් හිඩස් 15ක් තියෙනවා. මේ හිඩස් 15ටම සිංගල් ක්‍රොෂේ ගානේ 15ක් දාගන්න. මම හිතනවා ඔයාලට මේ පාට මාරු කරගත්තු ක්‍රමයේ පැහැදිලි ඇති කියලා. එහෙනම් ඔයගොල්ලෝ මේ විදිහටම පේලි තව 3ක් ඉස්සරහට ගොතා ගන්න. මම ඔයාලට මේ පේලි 4ම ගොතාගෙන පෙන්නන්නම්. පේලි 4ක් මම මේ විදිහට ගොතා ගත්තා. දැන් මාක් කරගන්න 15 වෙනි පේලියට මේ පැත්තට. 15 වෙනි පේලියට අපි සිංගල් ක්‍රොෂේ 16ක් දාගන්නවා. මුලින්ම මේ අලු පාට යන්න එකෙන් 1යි 2යි 3යි 4යි දිගටම සිංගල් ක්‍රොෂේ 16ක් දාගන්න ළමයි. 15යි 16යි 16 වෙනි චේන් එකකින් අපි ආපහු සුදු පාට මාරු කරගන්නවා මෙතනට. සුදු පාටින් සිංගල් ක්‍රොෂේ 3ක් දාගන්න. 1යි 2යි 3 වෙනි එකකින් ආපහු අපි පාට මාරු කරගන්නවා. ඇෂ් පාට යන්න එකෙන් සිංගල් ක්‍රොෂේ 4ක් දාගන්න. 1යි 2යි 3යි 4යි 4 වෙනි එකකින් ආපහු අපි සුදු පාට මාරු කරගන්නවා. අනිත් හැම අහගන්න. 1යි 2යි 3යි 3 වෙනි එකකින් ආපහු අපි ඇෂ් පාට යන්න එක මාරු කරගන්නවා. සුදු පාටින් 3යි ගොතාගන්නේ. මෙතන ඉඳලා හිඩස් 16ක් තියෙනවා. මේ හිඩස් 16ටම අපි සිංගල් ක්‍රොෂේ එක ගානේ දාගන්නවා. 1යි 2යි 3යි 4යි 15 වෙනි පේලියත් වටේටම ගොතාගත්තා. දැන් අපි මෙතනින් සුදු පාට යන්න එක කපා ගන්නවා. දැන් අපි අලු පාට යන්න එකකින් ගොතා ගන්න කොටස 15 වෙනි පේලියෙන් ඉවර කරගන්නවා. මෙන්න මේ විදියට මෙතනින් පල්ලෙහාට අපි ගොතා ගන්න සුදු පාට යන්න එකෙන්. දැන් අපි මෙතනට සුදු පාට යන්න එක දැන් ජොයින් කරගන්නවා. මම මෙතන සිංගල් ක්‍රොෂේ 15යි දාගත්තේ. 16 වෙනි සිංගල් ක්‍රොෂේ එක මෙන්න මේ විදියට දාගන්නවා. දැන් අපි මේක පන්න ගන්න සුදු පාට යන්න එකෙන්. මුලින්ම සුදු පාට යන්න එකට ස්ලිප් knot එකක් දාගන්න. මෙන්න මේ විදියට. දැන් මේ හිඩස තුලින් සුදු පාට යන්න එකෙන් පන්න ගන්න. මාක් කරගන්න 16 වෙනි පේලියට මේ පැත්තට පළවෙනි සිංගල් ක්‍රොෂේ එක දාගන්න සුදු පාටින්. 1යි දැන් ඇෂ් පාට යන්න එක. එහෙම නැත්නම් මේ අලු පාට යන්න එක කපා ගන්න.
මේ කොටස් දෙක එකට තියලා ගැටයක් දාගන්න දැන්. දැන් 16 වෙනි පේලියේදී මුලින්ම හිඩස් 9කට සිංගල් ක්‍රොෂේ එක ගාන ගොතා ගන්නවා. පළවෙනි සිංගල් ක්‍රොෂේ එක දාගත්තා. 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. සිංගල් ක්‍රොෂේ 9ක් දාගත්තා. මෙතන ඉඳලා හිඩස් 6කට සිංගල් ක්‍රොෂේ දෙක ගානේ 12ක් වෙන්න දාගන්නවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. හිඩස් 6කට සිංගල් ක්‍රොෂේ දෙක ගානේ දාගත්තා. දැන් මෙතන ඉඳලා හිඩස් 12කට සිංගල් ක්‍රොෂේ එක ගානේ දාගන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. ආපහු මේ පැත්තෙත් අපි හිඩස් 6කට සිංගල් ක්‍රොෂේ දෙක ගානේ 12ක් දාගන්නවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. දැන් මෙතන ඉඳලා අපිට ඉවර වෙනකම් හිඩස් 9ක් තියෙනවා. ඒ හිඩස් 9ට අපි සිංගල් ක්‍රොෂේ එක ගානේ දාගන්නවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. එතකොට මේ පේලිය ඔක්කොම සිංගල් ක්‍රොෂේ අපිට 54ක් එනවා. මාක් කරගන්න 17 වෙනි පේලියට. දැන් අපි 17 වෙනි පේලියේ ඉඳලා 21 වෙනි පේලියට යනකම් ඒ කියන්නේ තව පේලි 5කට මේ සිංගල් ක්‍රොෂේ 54 ඒ විදිහටම ගොතා ගන්නවා. එක හිඩසකට එක සිංගල් ක්‍රොෂේ එක ගානේ පල්ලෙහාට පේලි 5ක් ගොතා ගන්න ළමයි මම ඔයාලට මේ පේලි 5ක් ගොතාගෙන පෙන්නන්න. මාක් කරගෙන ගොතාගෙන යන්න දිගටම සිංගල් ක්‍රොෂේ පේලි 5ක් ගොතා ගත්තා. අපි දැන් සම්පූර්ණයෙන්ම පේලි 21ක් ගොතාගෙන තියෙනවා. 22 වෙනි පේලියට මාක් කරගන්න මේ පැත්තට. මෙතන ඉඳලා අපි චේන් අඩු කරගන්න ඕනේ. 22 වෙනි පේලියේදී සිංගල් ක්‍රොෂේ එකයි ටොග් එකයි ගානේ 18 සැරයක් ගොතා ගන්නවා. එතකොට ඔක්කොම මේ පේලියේදී සිංගල් ක්‍රොෂේ අපිට 36ක් එනවා. මුලින්ම පළවෙනි හිඩසට සිංගල් ක්‍රොෂේ එකක් දාගන්න. ඊළඟ හිඩස් ටික එකතු කරලා සිංගල් ක්‍රොෂේ ටොග් එකක්. එහෙම නැත්නම් ඩික්‍රීස් එකක්. ඉස්සරහා තියෙන චේන් පටවල් දෙකම එකපාර කටුවට ගන්නවා මේ විදියට. දැන් යාන් එක පටලලා පන්න ගන්නවා චේන් දෙකම සිංගල් ක්‍රොෂේ එකක් දාගන්නවා. ඩික්‍රීස් එකක් දාගන්න මේ විදියට තමයි. ආපහු සිංගල් ක්‍රොෂේ එකයි ටොග් එකයි සිංගල් ක්‍රොෂේ එකයි ටොග් එකයි සිංගල් ක්‍රොෂේ එකයි ටොග් එකයි සිංගල් ක්‍රොෂේ එකයි ටොග් එකයි. මේ විදිහට ඔයගොල්ලෝ සිංගල් ක්‍රොෂේ එකයි ටොග් එකයි ගානේ වටේටම ගොතාගෙන යන්න ළමයි. මම ඔයාලට මේ පේලි ගොතාගෙන පෙන්නන්න. 17 සැරයක් ගොතා ගත්තා. 18 වෙනි එක සිංගල් ක්‍රොෂේ එකයි ටොග් එකයි. දැන් මාක් කරගන්න 23 වෙනි පේලියට මේ පේලියේදී අපි සිංගල් ක්‍රොෂේ 4යි ටොග් එකයි ගානේ 6 සැරයක් ගොතා ගන්නවා. එතකොට මේ පේලිය දෙකම සිංගල් ක්‍රොෂේ අපිට 30ක් එනවා. මුලින්ම හිඩස් 4කට සිංගල් ක්‍රොෂේ එක ගානේ 4ක් 1යි 2යි 3යි 4යි. ඊළඟ හිඩස් ටික එකතු කරලා ටොග් එක 1යි සිංගල් ක්‍රොෂේ 4යි 1යි 2යි 3යි 4යි ටොග් එකයි
දෙසරයක් ගොතා ගත්තා. මේ වගේ තව 4 සැරයක් ගොතා ගන්න සිංගල් ක්‍රොෂේ 4යි ටොග් එකයි ගානේ. මම ඔයාලට මේ පිළිය ගොතාගෙන පෙන්නන්නම්. 23 වෙනි පිළියත් වටේටම ගොතා ගත්තා. දැන් මාක් කරගන්න 24 වෙනි පිළියට. මේ පිළියේදී අපි සිංගල් ක්‍රොෂේ 3යි ටොග් එකයි ගානේ 6 සැරයක් ගොතා ගන්න ඕනේ. මුලින්ම හිඩස් 3කට සිංගල් ක්‍රොෂේ එක ගානේ 3ක් දාගන්න. 1යි 2යි 3යි ඊළඟ හිඩස් එක එකතු කරලා සිංගල් ක්‍රොෂේ ටොග් එකක්. මේ විදිහට වටේටම ගොතා ගන්න. එතකොට මේ පිළිය දෙකම සිංගල් ක්‍රොෂේ අපිට 24ක් එනවා. 24 වෙනි පිළියත් ගොතා ගත්ත. දැන් මාක් කරගන්න 25 වෙනි පිළියට. මේ පිළියත් ගොතාගෙන අපි පිරින් දාගමු. මේ පිළියේදී අපි සිංගල් ක්‍රොෂේ 2යි ටොග් එකයි ගානේ ගොතා ගන්නවා. සිංගල් ක්‍රොෂේ 18ක් වෙන්න. හිඩස් දෙකකට මුලින්ම සිංගල් ක්‍රොෂේ 1 1 ගානේ දාගන්න. ඊළඟ හිඩස් දෙක එකතු කරලා ටොග් එකක්. මේ විදිහට 6 සැරයක් ගොතා ගන්න. සිංගල් ක්‍රොෂේ 2යි ටොග් එකයි ගානේ 1යි 2යි ටොග් එකයි. 25 වෙනි පිළියත් මම බටේටම ගොතා ගත්තා. දැන් අපිට පුළුවන් මේක ඇතුළට පෙරින් දාගන්න. ඊට කලින් අපි මේක පටන් ගත්ත තැනටම ස්ලිප් ටිච් කරගෙන මෙන්න මේ විදිහට චේන් 1 එකක් දාලා යාන් එක ටිකක් දිගට තියලා කපා ගන්නවා. එඟට තියලා මහ ගන්න. මාකරෙත් අයින් කරගන්න. දැන් මේක ඇතුළට පෙරින් දාගන්න. මම මේ විදිහට ඔලුවට පෙරින් දාගත්තා. දැන් අපි බලමු රෝස පාට නහය හදාගන්නේ කොහොමද කියලා. රෝස පාට යාන් එක අරගෙන මැජික් රින් එකක් දාගන්න. සිංගල් ක්‍රොෂේ 5ක් දාගන්න රින් එක ඇතුළට. 1යි 2යි 3යි 4යි 5යි. යාන් එක දැල්ලම් කරගන්න රවුම. පටන් ගත්ත තැනටම ස්ලිප් ටිච් කරගන්න පළවෙනි සිංගල් ක්‍රොෂේ එකට උඩින්. චේන් 1 එකක් දාලා මේ යන්න එක කපා ගන්න. රෝස පාට තුලින් නහය හදාගත්තා. දැන් අපි බලමු නහයට පල්ලෙහෙන් එන මෙන්න මේ කොටස ගොතා ගන්න කොහොමද කියලා. සුදු පාට යන්න එක අරගෙන ස්ලිප් නෝට් එකක් දාගන්න මුලින්ම. මෙතන ඉඳලා චේන් 3ක් දාගන්න. 1යි 2යි 3යි. පළවෙනි චේන් එකට ඩබල් ක්‍රොෂේ 4ක පෆ් ස්ටිච් එකක් දාගන්නවා. යාන් එක කටුවේ පටලවලා පළවෙනි හිඩස් ඇතුලෙන් දාලා ආපහු යාන් එක පටලවලා එළියට අරගෙන චේන් පටවල් දෙකක් පන්නගෙන එක චේන් පටක් කටුවේ තියාගන්නවා. මේ වගේ අපි 4ක් දාගන්න ඕනේ. එකක් දාගත්තා. 1යි 2යි 3යි 4යි. මේ චේන් පටවල් පහම අපි එකපාර පන්න ගන්නවා. මෙන්න මේ විදිහට. මේ විදිහට තව කොටසක් හදා ගන්න ඕනේ. මෙතන ඉඳලා චේන් 3ක් දාගන්න. 1යි 2යි 3යි. පළවෙනි චේන් එකට පෆ් ස්ටිච් එකක් ඩබල් ක්‍රොෂේ 4ක. 1යි 2යි 3යි 4යි. මේ ටික පාර පන්න ගන්න. මෙන්න මේ විදිහට. මෙතනට චේන් 1 එකක් දාලා යාන් එක කපා ගන්න. දැන් කන පිට උඩට එන විදිහට මෙන්න මේ විදිහට තියාගෙන දෙපැත්තේ තියෙන චේන් කොටස් ටික ඇතුල් පැත්තට හයිඩ් කරගන්න. මුලින්ම S2 අලව ගන්නවා. මේ සුදු පාට කොටස් දෙකේ මේ අයින හරියට එන විදිහට තමයි S2 අලව ගන්නේ. දැන් දත් කොටස අරගෙන ඇෂ් පාටින් වෙන වෙන සුදු පාට දෙවෙනි පේලිය. මේ පළවෙනි සුදු පාට පේලිය, මේ තියෙන දෙවෙනි පේලිය. මේ පේලියට අලව ගන්නවා. මේකට කෙලින්ම මෙන්න මේ විදියට. දැන් ඊට උඩින් මේ සුදු පාට කොටස අලව ගන්නවා මෙන්න මේ විදියට. ඊටත් උඩින් රෝස පාට නහය අලව ගන්නවා මෙන්න මේ විදියට. මූණ කොටස් ටික අපි මේ විදිහට අලව ගත්තා. අයිබ්‍රෝස් දෙකත් ගොතාගෙන යමු. ගොඩක් අය දන්නවා මේ ක්‍රමය. අපි චූටි චූටි මල්ල හැම ඉදි කට වටේ යන්නේ කොතලා හදාගන්නේ. ඒ ක්‍රමය තමයි රොකෝකෝ ක්‍රමය. මෙතනින් අපි පේලි 4ක් ගන්නවා. 1යි 2යි 3යි 4යි. මේ කොනේ තියෙන චේන් එක තියෙන්නේ. මෙතනට තමයි කටුව දාගන්නේ මුලින්ම. දාගෙන මේ පැත්තෙන්
මතු කරගන්නවා මෙතන තියෙන පළවෙනි චේන් එකට. සුදු පාටයකට කලින් එක ගන්න මෙන්න මේ විදිහට. මුලින්ම යාන් එක මේ වගේ දාගන්න. මේ විදිහට යාන් එක දාගෙන ආපහු ඒ හිඩස් දෙකටම යාන් එක මේ වගේ දාගන්නවා. දාගෙන කටු අයින් කරන්න එපා. මේ විදිහට තියාගන්න. චුට්ටක් කටු ඉස්සරහට කරගෙන දැන් කටු වටේට අපි යාන් එක 18 සැරයක් වගේ මේ විදිහට දාගන්නවා. 1 2 3 4 5 දැන් කටුව හිමින් සැරේ ඇදලා ගන්න එළියට. මේ විදිහට අපි එක අයිබ්‍රෝ එකක් හදාගත්තා. අනිත් පැත්තට ඒ විදිහටම හදාගන්න ළමයි. මේ විදිහට අපි අයිබ්‍රෝස් දෙකත් හදාගත්තා. දැන් අපි අත හදාගමු. ඇඟත් එක තියලා අත ගොතාගෙන යන නිසා අපි මුලින්ම අත හදාගන්නවා. යාන් එක අරගෙන මැජික් රින් එකක් දාගන්න. සිංගල් ක්‍රොෂේ 7ක් දාගන්න රින් එක ඇතුළට. 1 7යි. යාන් එක දෙල්ලම් කරගන්න රවුම. දෙවෙනි පියලෙන් දැන් මාක් කරගන්නවා. දැන් අපි 2 3 7 මේ සිංගල් ක්‍රොෂේ 7 මේ විදිහටම ගොතා ගන්නවා. එක හිඩස් එකට එක සිංගල් ක්‍රොෂේ එක ගානේ. දෙවෙනි පියලියේ පළවෙනි සිංගල් ක්‍රොෂේ එක 1 2 3 මේ විදිහට සිංගල් ක්‍රොෂේ පියලි 3ක් ඉස්සරහට ගොතා ගන්න ළමයි. මම ඔයාලට පියලි 3 ගොතාගෙන පෙන්නන්නම්. පියලි 3ක් මම ගොතා ගත්තා. සුදු පාටින් පියලි 4ක් අපි ගොතාගෙන තියෙනවා. දැන් පස්වෙනි පියලියේදී බෑක් ලූප් වලට සිංගල් ක්‍රොෂේ 7ක් දාගන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි අපි මෙතනින් පාට මාරු කරගන්නවා. මම අන්තිම චේන් එක පන්න ගත්තේ නැහැ. මෙන්න මේ විදිහට කටුවේ තියාගත්තා. දැන් ඇෂ් පාට යන්න එක අරගෙන මෙතනින් පටලවල පන්න ගන්න. මෙන්න මේ විදිහට. දැන් ඊළඟ පියලි නම් ඇෂ් පාටින් අපි බෑක් ලූප් වලට සිංගල් ක්‍රොෂේ ගොතා ගන්න ඕනේ. පළවෙනි සිංගල් ක්‍රොෂේ එක මෙතනට දාගන්න මාක් කරගන්න ඕනේ නැහැ ළමයි හොයාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට පිටිපස්සෙන් තියෙන චේන් පොරට සිංගල් ක්‍රොෂේ එකක් දාගන්නවා මුලින්ම. දාගෙන මේ සුදු පාට යන්නේ කපලා ඇෂ් පාට යන්නේ එකත් එක තියලා ගැටයක් දාගන්න. එක සිංගල් ක්‍රොෂේ එකක් දාගත්තා. 2 3යි බෑක් ලූප් වලට ගොතන්නේ මම. 4යි 5යි 6යි අන්තිම එක 7යි. සිංගල් ක්‍රොෂේ 7ක් ගොතාගත්ත බෑක් ලූප් වලට දැන් මාක් කරගන්න 6 වෙනි පියලියට. 6 වෙනි පියලියට අපි බෑක් ලූප් වලටම සිංගල් ක්‍රොෂේ 7ක් දාගන්නවා. ඇෂ් පාට යන්න එකෙන් 1 2 6 වෙනි පියලක් ගොතාගත්ත. දැන් මාක් කරගන්න 7 වෙනි පියලියට. දැන් 7 වෙනි පියලිය ඉඳලා 11 වෙනි පියලියට යනකම් කියන්නේ තව පියලි 5කට මේ සිංගල් ක්‍රොෂේ 7 ඒ විදිහටම ගොතා ගන්නවා අපි. චේන් පටවල් දෙකම හොයන විදිහට සිංගල් ක්‍රොෂේ දාගන්න. මම ඔයාලට මේ පියලි 5 ගොතාගෙන පෙන්නන්නම්. දෙකටම ගොතාගෙන යන්න ළමයි පියලි 5. පියලි 5ක් ගොතාගත්ත. දැන් අපි සම්පූර්ණයෙන්ම පියලි 11ක් ගොතාගෙන තියෙනවා. දැන් මේක ඇතුළට පෙරින් ටිකක් විතර දාගන්න. පෙරින් ටිකක් විතර දාගත්ත. දැන් මාකරය අයින් කරගන්න මෙතනින්. දැන් අපි මෙතනින් ලං කරලා සිංගල් ක්‍රොෂේ 3ක් දාලා මෙතනින් මහ ගන්නවා. කොටස් දෙකම හොයන විදිහට සිංගල් ක්‍රොෂේ 3 දාගන්න. 1 2 3යි. සිංගල් ක්‍රොෂේ 3ක් දාගත්තා. චේන් 1 එකක් දාලා මෙතනින් යාන් එක කපා ගන්න. අත ගොතාගෙන ඉවරයි. මේ වගේ අත් දෙකක් හදාගන්න. දැන් අපි බණියාගේ ඇඟ පල්ලෙහා ඉඳලා ගොතාගෙන යනවා උඩට. ඇෂ් පාට යන්නේ කරගෙන මැජික් රින් එකක් දාගන්න. පළවෙනි වටියට සිංගල් ක්‍රොෂේ 6ක්. 6යි යාන් එක
ගැදලා ලං කරගන්න. දෙවෙනි පේලිය නම් මාක් කරගෙන ගොතමු. දෙවෙනි පේලියේදී අපි එක හිඩැසකට සිංගල් ක්‍රොෂේ දෙක ගන්න සිංගල් ක්‍රොෂේ 12ක් දාගන්නවා. මුලින්ම පළවෙනි හිඩැසට සිංගල් ක්‍රොෂේ දෙකක්. 2යි 4යි මේ විදිහට ඔයගොල්ලෝ දෙවෙනි පේලිය ගොතා ගන්න. එක හිඩැසකට සිංගල් ක්‍රොෂේ දෙක ගානේ. දෙවෙනි පේලිය වටේටම ගොතාගත්ත මාක් කරගන්න තුන්වෙනි පේලියට. තුන්වෙනි පේලියේදී 1 2 1 2 පිළිවෙලට සිංගල් ක්‍රොෂේ 18ක් වෙන්න ගොතා ගන්නවා. මුලින්ම පළවෙනි හිඩැසට සිංගල් ක්‍රොෂේ 1යි. ඊළඟ හිඩැසට සිංගල් ක්‍රොෂේ 2යි. 1යි 2යි. ආපහු ඊළඟ එකට 1යි. ඊළඟ එකට 2යි. සිංගල් ක්‍රොෂේ 1යි ඉන්ක්‍රීස් 1යි ගානේ. වටේටම 6 සැරයක් ගොතා ගන්න. මම ඔයාලට මේ පේලිය ගොතාගෙන පෙන්නන්නම්. 1යි 2. තුන්වෙනි පේලියත් වටේටම ගොතාගත්ත මාක් කරගන්න හතරවෙනි පේලියට. මේ පේලියේදී අපි සිංගල් ක්‍රොෂේ 2යි ඉන්ක්‍රීස් 1යි ගාන 6 සැරයක් ගොතා ගන්නවා. එතකොට මේ පේලිය දෙකම සිංගල් ක්‍රොෂේ අපිට 24ක් එනවා. මුලින්ම හිඩැස් දෙකකට සිංගල් ක්‍රොෂේ 1 1 ගානේ 2ක්. 1යි 2යි. ඊළඟ හිඩැසට ඉන්ක්‍රීස් 1ක්. එහෙම නැත්නම් එකම හිඩැසට සිංගල් ක්‍රොෂේ 2ක්. එක සැරයක් ගොතාගත්ත මේ වගේ තව 5 සැරයක් ගොතා ගන්න ඕනේ. සිංගල් ක්‍රොෂේ 2යි හිඩැස් දෙකකට ඉන්ක්‍රීස් 1යි. දිගටම ගොතාගෙන යන්න ළමයි මේ විදියට මම ඔයාලට මේ පේලිය ගොතාගෙන පෙන්නන්නම්. හතරවෙනි පේලියත් වටේටම ගොතාගත්ත දැන් මාක් කරගන්න පස්වෙනි පේලියට මේ පැත්තට. මේ පේලියේදී මුලින්ම පළවෙනි හිඩැසට සිංගල් ක්‍රොෂේ 1ක් දාගන්න. ඊළඟ හිඩැසට ඉන්ක්‍රීස් 1ක් දාගන්න. එහෙම නැත්නම් සිංගල් ක්‍රොෂේ 2ක් දාගන්න හිඩැස් දෙකකට. මෙතන ඉඳලා සිංගල් ක්‍රොෂේ 3යි ඉන්ක්‍රීස් 1යි ගානේ 5 සැරයක් ගොතා ගන්නවා. 1යි 2යි 3යි ඊළඟ හිඩැසට ඉන්ක්‍රීස් 1ක්. එක සැරයක් ගොතා ගත්තා. මේ වගේ සිංගල් ක්‍රොෂේ 3යි ඉන්ක්‍රීස් 1යි ගන්න තව 4 සැරයක් ගොතා ගන්න. මම ඔයාලට ටික ගොතාගෙන පෙන්නන්නම්. 1යි පස්වෙනි පේලිය වටේටම ගොතාගෙන ආවා. අන්තිමට හිඩැස් දෙකක් ඉතුරුයි. මේ හිඩැස් දෙකටත් අපි සිංගල් ක්‍රොෂේ 1 1 ගාන දෙකක් දාගන්නවා. 1යි 2යි. පස්වෙනි පේලිය ගොතාගෙන ඉවරයි. එතකොට මේ පේලිය දෙකම සිංගල් ක්‍රොෂේ අපිට 30ක් තියෙනවා. මාක් කරගන්න 6 වෙනි පේලියට. 6 වෙනි පේලියේ ඉඳන් අපි ඇඟේ පාට මෙන්න මේ විදිහට සුදු පාටට මාරු කරගන්න ඕනේ මැද හරියේදී. සිංගල් ක්‍රොෂේ 4යි ඉන්ක්‍රීස් 1යි ගානේ 3 සැරයක් ගොතා ගන්නවා මුලින්ම. 1යි 2යි 3යි 4යි ඉන්ක්‍රීස් 1යි. එක සැරයක් ගොතා ගත්තා. ආපහු සිංගල් ක්‍රොෂේ 4යි 1යි 2යි 3යි 4යි ඉන්ක්‍රීස් 1යි. දෙසරයක් ගොතා ගත්තා. තුන්වෙනි එක සිංගල් ක්‍රොෂේ 4යි 1යි 2යි 3යි 4යි ඉන්ක්‍රීස් 1යි. තුන් සැරයක් ගොතා ගත්තා. දැන් මෙතන ඉඳලා අපි සුදු පාට යාන්නෙකින් සිංගල් ක්‍රොෂේ 4ක් දාගන්න ඕනේ හිඩැස් 4කට. මම ඔයාලට කලින් පෙන්නුවා අපි අන්තිම චේන් එකෙන් තමයි පාට මාරු කරගන්න කියලා. එහෙනම් අපි මෙතන පන්න ගන්නෙ නැහැ. අපහු රිවර්ස් එකට යන්න මෙන්න මේ විදියට. අන්තිම හිඩැස් පන්න ගන්න සුදු පාට යාන්නෙකින් සුදු පාට යාන්නෙක මෙන්න මේ විදියට අරගෙන මෙතනට ලං කරලා මෙන්න මේ වගේ පටලවලා මෙතනින් පන්න ගන්න ළමයි. ස්ලිප් ටිච් එකක් දාන්නම ඕනේ නැහැ. මෙන්න මේ විදියට පන්න ගත්තා. දැන් මෙතන ඉඳලා හිඩැස් 4කට සිංගල් ක්‍රොෂේ එක ගන්න සුදු පාටින් දාගන්න. 1යි 2යි 3යි 4යි. හතරවෙනි එක පන්න ගන්න අපි මේ ඇෂ් පාට යන්න එකේ. දැන් ඊළඟ හිඩැසට ඇෂ් පාට වලින්ම සිංගල් ක්‍රොෂේ දෙකක් දාගන්නවා. ඉන්ක්‍රීස් එකක්. හොඳයි. ඉන්ක්‍රීස් එකක්. දැන් මෙතන ඉඳලා සිංගල් ක්‍රොෂේ 4යි ඉන්ක්‍රීස් එකයි ගන්න දෙසරයක් ගොතා ගන්නවා. 1යි 2යි 3යි 4යි ඉන්ක්‍රීස් 1යි. එක සැරයක් ගොතා ගත්තා. දෙවෙනි එක සිංගල් ක්‍රොෂේ 4යි 1යි 2යි 3යි 4යි අන්තිම හිඩැසට ඉන්ක්‍රීස් 1ක්. එතකොට මේ පේලිය දෙකම සිංගල් ක්‍රොෂේ අපිට 36ක් එනවා. දැන් මාක් කරගන්න 7 වෙනි පේලියට මේ පැත්තට. 7 වෙනි පේලියේදී අපි හිඩැස් 17කට සිංගල් ක්‍රොෂේ එක ගානේ 17ක් දාගන්නවා. 1යි 2යි 3යි 4යි දිගටම ගොතාගෙන යන්න.
සිංගල් ක්‍රොෂේ 17ක් දාගත්තා. අන්තිම සිංගල් ක්‍රොෂේ එක කියන්නේ 17 වෙනි සිංගල් ක්‍රොෂේ එක මම පන්න ගත්තේ නැහැ. ඒක අපි පන්න ගන්න සුදු පාට යන්න එකෙන්. දැන් සුදු පාට යන්න එකෙන් හිරස් 6කට සිංගල් ක්‍රොෂේ එක ගානේ 6ක් දාගන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි. 6 වෙනි එක ආපහු අපි ඇෂ් පාට යන්න එකෙන් පන්න ගන්නවා. දැන් මෙතන ඉඳලා ඔක්කොම හිඩස් 13ක් අපිට තියෙනවා. ඒ හිඩස් 13ටම අපි සිංගල් ක්‍රොෂේ එක ගානේ 13ක් දාගන්නවා. මේ පිළිත් ඔක්කොම සිංගල් ක්‍රොෂේ අපිට තියෙන 36යි. 1යි 2යි 7 වෙනි පිළිත් වටේටම ගොතා ගත්තා. දැන් මාක් කරගන්න 8 වෙනි පිළියට මේ පැත්තට. දැන් අපි 8 වෙනි පිළියේ ඉඳලා 11 වෙනි පිළියට යනකම් ඒ කියන්නේ තව පිළි 4කට එකම ප්‍රමාණයට තමයි ළමයි ගොතාගන්නේ. මම ඔයාලට එක පිළියක් ගොතලා පෙන්නන්නම්. ඒ කියන්නේ 8 වෙනි පිළියේ පෙන්නන්නම්. මේ විදිහට 9 10 11 පිළි තුනම ගොතා ගන්න. මුලින්ම හිඩස් 16කට සිංගල් ක්‍රොෂේ එක ගානේ 16ක් දාගන්න. ඇෂ් පාට යන්න එකෙන් 1යි 2යි 3යි සිංගල් ක්‍රොෂේ 16ක් දාගත්තා. මම 16 වෙන එක පන්න ගත්තේ නැහැ. අපි ඒක පන්න ගන්නේ සුදු පාට යන්න එකෙන්. දැන් සුදු පාට යන්න එකෙන් හිඩස් 8කට සිංගල් ක්‍රොෂේ එක ගානේ 8ක් දාගන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. 8 වෙනි චේන් එක අපි ආපහු පන්න ගන්න ඇෂ් පාට යන්න එකෙන්. දැන් මෙතන ඉඳලා අපිට හිඩස් 12ක් තියෙනවා. අපි හිඩස් 12ටම සිංගල් ක්‍රොෂේ එක ගානේ 12ක් දාගන්නවා. 1යි 2යි 3යි. මේ පීලියෙත් අපිට ඔක්කොම සිංගල් ක්‍රොෂේ 36ක් එනවා ළමයි. මේ ඉදිරියට තව පීලි 3ක් ඉස්සරහට ගතා ගන්න. මම ඔයාලට පීලි 3 ගතාගෙන පින්නන්නම්. 11 වෙනි පීලියට එනකම් මේ විදිහට ගතා ගත්තා. දැන් මාක් කරගන්න 12 වෙනි පීලියට මේ පැත්තට. 12 වෙනි පීලියේදී අපි හිඩස් 17කට සිංගල් ක්‍රොෂේ එක ගානේ 17ක් දාගන්නවා. 1යි 2යි සිංගල් ක්‍රොෂේ 17ක් දාගත්තා. 17 වෙනි එක මම පන්න ගත්තේ නැහැ. ඒක අපි සුදු පාට යන්න එකෙන් පන්න ගන්නවා. මේ විදිහට. දැන් සුදු පාට යන්න එකෙන් සිංගල් ක්‍රොෂේ 6ක් දාගන්න ඕනේ. හිඩස් 6කට. 1යි 2යි 3යි 4යි 5යි 6යි. 6 වෙනි එක පන්න ගන්නේ අලු පාට යන්න එකෙන්. මෙන්න මේ විදිහට. දැන් අපි අලු පාට යන්න එකෙන් සිංගල් ක්‍රොෂේ 13ක් ගතා ගන්නවා ඉවර වෙනකම්ම. 1යි 2යි 3යි ටිකටම ගතාගෙන යන්න. මේ පේලියත් ඔක්කොම අපිට සිංගල් ක්‍රොෂේ 36යි තියෙන්නේ. 12 වෙනි පේලියත් වටේටම ගොතා ගත්තා. දැන් මාක් කරගන්න 13 වෙනි පේලියට. මේ පේලිය නම් අපි චේන් අඩු කරගෙන යනවා. අලු පාට යන්න එකෙන් සිංගල් ක්‍රොෂේ 4යි ටොග් එකයි ගානේ 3 සැරයක් ගතා ගන්න ඕනේ. මුලින්ම හිඩස් 4කට සිංගල් ක්‍රොෂේ එක ගානේ 4ක්. 1යි 2යි 3යි 4යි. ඊළඟ හිඩස් දෙක එකතු කරලා ටොග් එකක්. එහෙම නැත්නම් ඩික්‍රීස් එකක්. ඉස්සරහා තියෙන චේන් පටවල් දෙකම කටුවට අරගෙන යන්න එක පටලවලා සිංගල් ක්‍රොෂේ එකක් දාගන්න ටොග්. එහෙම නැත්නම් ඩික්‍රීස්. එක සැරයක් ගතා ගත්තා. දෙවෙනි එක සිංගල් ක්‍රොෂේ 4යි 1යි 2යි 3යි 4යි ඩික්‍රීස් එකක්. තුන්වෙනි එක සිංගල් ක්‍රොෂේ 4ක් 1යි 2යි 3යි 4යි. ඊළඟ චේන් පටවල් දෙක මෙන්න මේ විදිහට කටුවට අරගෙන ඩික්‍රීස් එකක් දාගන්නවා. ඒක මම පන්න ගන්නෙ නැහැ. අපි ඒක පන්න ගන්නේ සුදු පාට යන්න එකෙන්. සුදු පාටිනුත් අපි සිංගල් ක්‍රොෂේ 4ක් දාගන්නවා හිඩස් 4කට. 1යි 2යි 3යි 4යි. 4 වෙනි එක පන්න ගන්නේ ඇෂ් පාට යන්න එකෙන්. මේ විදිහට. දැන් මේ පැත්තෙත් පටන් ගන්නකොටම සිංගල් ක්‍රොෂේ ටග් එකක් දාගන්නවා ඇෂ් පාටින්ම. මේ විදිහට. දැන් මෙතන ඉඳලා සිංගල් ක්‍රොෂේ 4යි ටග් එකයි ගානේ දෙසරයක් ගොතා ගන්න ඕනේ. 1යි 2යි 3යි 4යි ඊළඟ හිඩස් ටික එකතු කරලා ටග් එකක්. එක සැරයක් ගොතා ගත්තා. දෙවෙනි එක 1යි 2යි 3යි
4යි අන්තිම හිඩැස් ටික එකතු කරලා ටග් එකක්. මේ පීලිය අපිට ඔක්කොම සිංගල් ක්‍රොෂේ 30ක් එනවා. දැන් සුදු පාට යන්නේ කපා ගන්න මෙතනින්. දැන් මාක් කරගන්න 14 වෙනි පීලියට. මේ පීලියේදී අපි එක හිඩැසකට එක සිංගල් ක්‍රොෂේ එක ගන්න මේ සිංගල් ක්‍රොෂේ 30 ඒ විදිහටම ගොතා ගන්නවා. 1යි 2යි 3යි 4යි 5යි දිගටම ඔයගොල්ලෝ සිංගල් ක්‍රොෂේ පීලියක් ගොතාගෙන යන්න ළමයි. 14 වෙනි පීලියත් වටේටම ගොතා ගත්තා. දැන් මාක් කරගන්න 15 වෙනි පීලියට මේ පැත්තට 15 වෙනි පීලියේදී අපි සිංගල් ක්‍රොෂේ 3යි ටොග් එකයි ගන්න 6 සැරයක් ගොතා ගන්න ඕනේ. මම ඔයාලට එක සැරයක් ගොතලා පෙන්නන්නම්. ඒ වගේ තව 5 සැරයක් ගොතා ගන්න. එතකොට මේ පීලිය දෙකම සිංගල් ක්‍රොෂේ අපිට 24ක් එනවා. මුලින්ම හිඩැස් තුනකට සිංගල් ක්‍රොෂේ එක ගන්න 3ක් දාගන්න. 1යි 2යි 3යි. ඊළඟ හිඩැස් ටික එකතු කරලා සිංගල් ක්‍රොෂේ ටොග් එකක්. එක සැරයක් ගොතා ගත්තා. මේ වගේ තව 5 සැරයක් ගොතා ගන්න ඉස්සරහට මම ඔයාලට මේ පීලිය ගොතාගෙන පෙන්නන්නම්. 1යි 2යි 3යි ටග් එකයි 15 වෙනි පීලිය වටේටම ගොතා ගත්තා. 16 වෙනි පීලියේදී අපි අත් දෙකක් තියලාම ගොතාගෙන යනවා. මුලින්ම මාක් කරගන්න මේ පැත්තට. හිඩැස් 7කට සිංගල් ක්‍රොෂේ එක ගානේ 7ක් දාගන්න මුලින්ම. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. සිංගල් ක්‍රොෂේ 7ක් දාගත්තා. දැන් එක අතක් මෙතනින් තියලා සිංගල් ක්‍රොෂේ 3ක් දාලා ජොයින් කරගන්නවා. අතේ චේන් එක ඇතුලෙන් කටුව දාගන්න. පළවෙනි චේන් එක ඇතුලේ. මෙතන චේන් එකකිනුත් අපි කටුව දාගන්නවා. දැන් කොටස් දෙකම අහුවෙන විදියට සිංගල් ක්‍රොෂේ එකක් දාගන්න මෙතනට. 1යි 2යි 3යි. මේ විදිහට අපි එක අතක් ජොයින් කරගත්තා. දැන් මෙතන ඉඳලා සිංගල් ක්‍රොෂේ 8ක් දාගන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. ඊළඟ අත ජොයින් කරගන්න මෙතනට. සිංගල් ක්‍රොෂේ 3ක් දාලා අපි ජොයින් කරගන්නවා. 1යි 2යි 3යි. දෙවෙනි අතත් අපි මේ විදිහට ජොයින් කරගත්තා. අන්තිමට හිඩැස් 3ක් ඉතුරුයි. ඒ හිඩැස් 3ටත් අපි සිංගල් ක්‍රොෂේ එක ගානේ 3ක් දාගන්නවා. 1යි 2යි 3යි. එතකොට මේ පීලිය දෙකම සිංගල් ක්‍රොෂේ අපිට 24ක් තියෙනවා. දැන් මාක් කරගන්න 17 වෙනි පීලියට මේ පැත්තට. 17 වෙනි පීලිය අපි සිංගල් ක්‍රොෂේ 2යි ටොග් එකයි ගානේ 6 සැරයක් ගොතා ගන්නවා. එතකොට මේ පීලිය දෙකම සිංගල් ක්‍රොෂේ අපිට 18ක් එනවා. මුලින්ම හිඩැස් දෙකකට සිංගල් ක්‍රොෂේ එක ගානේ දෙකක් දාගන්න. 1යි 2යි. ඊළඟ හිඩැස් ටික එකතු කරලා ටොග් එකක්. එක සැරයක් දාගත්තා. මේ වගේ තව 5 සැරයක් දාගන්න ළමයි වටේටම මම ඔයාලට මේ පීලිය ගොතාගෙන පෙන්නන්නම්. සිංගල් ක්‍රොෂේ 2යි හිඩැස් දෙකකට ටග් එකයි. 17 වෙනි පීලියත් වටේටම ගොතා ගත්තා. තව එක පීලියක් අපි ගොතා ගන්නවා. මාක් කරගන්න 18 වෙනි පීලියට. මේ පීලියේදී අපි එක හිඩැසකට එක සිංගල් ක්‍රොෂේ එක ගානේ මේ සිංගල් ක්‍රොෂේ 18 මේ විදිහටම ගොතා ගන්නවා. 1යි 2යි සිංගල් ක්‍රොෂේ පීලියක් ගොතාගෙන යන දිගටම මම ඔයාලට මේ පීලිය ගොතාගෙන පෙන්නන්න. 18 වෙනි පීලියත් වටේටම ගොතා ගත්තා. ඒක අපි පටන් ගත්ත තැනටම ස්ලිප් ටිච් කරගන්නවා. චේන් 1 එකක් දාලා මෙතනින් යන්න එක කපා ගන්න ළමයි. මම ඔළුවට යන්න එක තියාගත්ත නිසා දිගට මෙතනින් කොට කරලා කපා ගන්නවා. දැන් මාකරය අයින් කරලා අපිට පුළුවන් මේක ඇතුළට පිටින් දාගන්න. ඇඟට පෙඩින් දාගෙන ඉවරයි. දැන් අපිට පුළුවන් බෙල්ලයි ඇඟ එකට තියලා මෙන්න මේ විදිහට මහ ගන්න. ඉදිකටවත් දාගන්න.
මේ විදිහට දිගටම මාගෙන යන්න. ඇඟයි බෙල්ලයි එකට තියලා මෙන්න මේ විදිහට මහගත්තා. දැන් අපි කකුල් දෙක ගොතා ගමු. යාන් එක අරගෙන මැජික් රින් එකක් දාගන්න. පළවෙනි වටේට සිංගල් ක්‍රොෂේ හයක් දාගන්න රින් එක ඇතුළට. 1 2 3යි 4යි 5යි 6යි රෝම ලං කරගන්න. දෙවෙනි පේලින් නම් මාක් කරගෙන ගතමු. දෙවෙනි පේලියේදී අපි එක හිඩැසකට සිංගල් ක්‍රොෂේ දෙක ගානේ සිංගල් ක්‍රොෂේ 12ක් වෙන්න දාගන්නවා. පළවෙනි හිඩැසට සිංගල් ක්‍රොෂේ දෙකක් මලින්ම 1යි 2යි 3යි 4යි දිගටම ඔයගොල්ලෝ සිංගල් ක්‍රොෂේ දෙක ගානේ ගොතා ගන්න හිඩැස් 6ටම. දෙවෙනි පේලිය ගොතා ගත්තා. මාක් කරගන්න තුන්වෙනි පේලියට. තුන්වෙනි පේලියට අපි සිංගල් ක්‍රොෂේ දෙකයි ඉන්ක්‍රීස් එකයි ගානේ 4 සැරයක් ගොතා ගන්නවා. එතකොට තුන්වෙනි පේලිය දෙකම සිංගල් ක්‍රොෂේ අපිට 16ක් එනවා. මුලින්ම හිඩස් දෙකකට සිංගල් ක්‍රොෂේ 1 ගානේ දෙකක් 1යි 2යි. ඊළඟ හිඩසට සිංගල් ක්‍රොෂේ දෙකක්. එහෙම නැත්නම් ඉන්ක්‍රීස් එකක්. එකම හිඩසට සිංගල් ක්‍රොෂේ දෙකක්. එක සැරයක් ගොතා ගත්තා. තව තුන් සැරයක් මේ විදිහටම සිංගල් ක්‍රොෂේ දෙකයි 1යි 2යි ඉන්ක්‍රීස් එකයි. මේ සැරයක් ගොතා ගත්තා. තුන්වෙනි එක සිංගල් ක්‍රොෂේ දෙකයි ඉන්ක්‍රීස් එකයි. අන්තිම එක සිංගල් ක්‍රොෂේ දෙකයි හිඩස් දෙකකට 1යි 2යි ඉන්ක්‍රීස් එකයි. හතර සැරයක් ගොතා ගත්තා. දැන් මාක් කරගන්න හතරවෙනි පීලියට මේ පැත්තට. හතරවෙනි පීලියේදී අපි එක හිඩසකට එක සිංගල් ක්‍රොෂේ එක ගානේ මේ සිංගල් ක්‍රොෂේ 16 ඒ විදිහටම ගොතා ගන්නවා. දිගටම සිංගල් ක්‍රොෂේ පීලියක් ගොතාගෙන යන්න ළමයි. හතරවෙනි පේලේ වටේටම ගොතාගෙන ආව. මම අන්තිම චේන් එක පන්න ගත්තේ නැහැ. අපි පස්වෙනි පේලියෙන් පාට මාරු කරගන්නවා. පාට මාරු කරගෙන බෑක් ලූප් වලට සිංගල් ක්‍රොෂේ එක ගානේ මේ සිංගල් ක්‍රොෂේ 16 ඒ විදිහටම ගොතා ගන්නවා. ඇෂ් පාට යන්න එක අරගෙන මෙතනට ලං කරලා මෙන්න මේ විදිහට පටලවල් පන්න ගන්න. අන්තිම චේන් එකෙන් මාක් කරගන්න ඕනේ නැහැ ළමයි, හොයාගන්න පුළුවන්. දැන් බෑක් ලූප් වලට සිංගල් ක්‍රොෂේ එක ගානේ පස්වෙනි පේලියේදී ගොතාගෙන යන්න. මුලින්ම තියෙන චේන් එක ෆ්‍රන්ට් ලූප් එක, පිටිපස්සෙන් තියෙන චේන් පට බෑක් ලූප් එක. පළවෙනි සිංගල් ක්‍රොෂේ එක දාගත්තා. 1යි 2යි 3යි 4යි මේ විදිහට ඔයගොල්ලෝ දිගටම බෑක් ලූප් වලට සිංගල් ක්‍රොෂේ එක ගන්න ගොතාගෙන යන්න. පස්වෙනි පේලියේදී පස්වෙනි පේලිය අන්තිම චේන් එකටත් මේ විදිහට බෑක් ලූප් එකක් මම දාගන්නවා. දැන් 6 වෙනි පේලියට මාක් කරගන්න මේ පැත්තට. අපි 6 වෙනි පේලියෙත් බෑක් ලූප් වලට මේ සිංගල් ක්‍රොෂේ 16 මේ විදිහටම ගොතා ගන්නවා. මෙතන බෑක් ලූප් පේලි දෙකක් අපි ගොතා ගන්නවා. දිගටම ගොතාගෙන යන ළමයි 6 වෙනි පේලිය. මම ඔයාලට මේ පේලිය ගොතාගෙන පෙන්නන්නම්. 6 වෙනි පේලියත් වටේටම ගොතා ගත්ත. දැන් මාක් කරගන්න 7 වෙනි පේලියට. 7 වෙනි පේලියට අපි චේන් අඩු කරගන්න ඕනේ. මුලින්ම හිඩස් 4කට සිංගල් ක්‍රොෂේ එක ගානේ 4ක් දාගන්න. 1යි 2යි 3යි 4යි. මෙතන ඉඳලා ටොග් 4ක් දාගන්නවා. ෆ්‍රන්ට් ලූප් වලට 1යි 2යි 3යි 4යි. අන්තිමට හිඩස් 4ක් ඉතුරු. ඒ හිඩස් 4ටත් අපි සිංගල් ක්‍රොෂේ එක ගානේ 4ක් දාගන්නවා. එතකොට 7 වෙනි පේලිය ඔක්කොම සිංගල් ක්‍රොෂේ අපිට 12ක් තියෙනවා. මාක් කරගන්න 8 වෙනි පේලියට මේ පැත්තට. මේ පේලියේදී අපි හිඩස් දෙකකට මුලින්ම සිංගල් ක්‍රොෂේ 1 ගානේ දෙකක් දාගන්නවා. 1යි 2යි. ටොග් 4ක් දාගන්න ඕනේ. 1යි 2යි 3යි 4යි.
අන්තිමට හිඩස් දෙකක් ඉතුරුයි. මේ හිඩස් දෙකටත් අපි සිංගල් ක්‍රොෂේ එක එක ගානේ දෙකක් දාගන්නවා. එකයි දෙකයි. 8 වෙනි පීලියත් ගොතා ගත්තා. මේ පීලි දෙකම සිංගල් ක්‍රොෂේ අපිට 8ක් තියෙනවා. 9 10 පීලි දෙකකට මේ සිංගල් ක්‍රොෂේ 8 අපි ඒ විදිහටම ගොතා ගන්නවා. මාක් කරගන්න 9 වෙනි පීලියට මේ පැත්තට. පීලි දෙකකට ඔයගොල්ලෝ සිංගල් ක්‍රොෂේ එක ගානේ ගොතා ගන්න. මම ඔයාලට මේ පීලි දෙක ගොතාගෙන පෙන්නන්න. 1යි 9 10 පීලි දෙක මේ විදිහට ගොතා ගත්තා. දැන් අපිට පුළුවන් මේක ඇතුළට පිරින් දාගන්න. පිරින් දාගත්තම මාකරය අයින් කරගන්න පුළුවන් අපිට දැන්. ආපහු යාන් එකට කටුව දාගන්න. මේ තියෙන්නේ කකුල ඉස්සරහා කොටස. මෙන්න මේ විදිහට අනිත් පැත්ත හරවලා හරස් අතර දෙකට නවා ගන්න මෙන්න මේ විදිහට. මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. වාණියාගේ කකුල් දෙක අපි ජොයින් කරගන්න මෙන්න මේ විදිහට. ඒ නිසා හරස් අතට මේ වගේ මුලින්ම ලං කරලා මහ ගන්නවා. අන්තිමට අපිට සිංගල් ක්‍රොෂේ 8ක් තිබුණානේ. හරස් අතට නවපු ගමන් අපිට හිඩස් 4ක් එනවා. ඒ හිඩස් 4ටම අපි සිංගල් ක්‍රොෂේ එක ගානේ 4ක් දා ගන්නවා. එකයි හතරයි. මෙතනට චේන් 1 එකක් දාලා යානි ටිකක් දිගට තියලා කපා ගන්න. මේ විදිහට අපි කකුල හදාගෙන ඉවරයි. මේ වගේ කකුල් දෙකක් හදාගන්න. පල්ලෙහා ඉඳලා 7 වෙනි පේලිය දෙපැත්තටම කකුල මෙන්න මේ විදිහට තියලා මහ ගන්න. මේ විදිහටම කකුල් දෙක දෙපැත්තට තියලා මාක් කරගෙන මහන්න පටන් ගන්න. කකුල් දෙක මේ විදිහට මම ජොයින් කරගත්තා. දැන් අපි නැට්ට ගොතාගෙනම කන් දෙක ගොතාගමු. සුදු පාට යන්නේ කරගෙන මැජික් රින් එකක් දාගන්න මුලින්ම. පළවෙනි වටේට සිංගල් ක්‍රොෂේ 6ක් දාගන්න. 1යි 6යි යන්න එක දැල්ලම් කරගන්න. මාක් කරගන්නවා දෙවෙනි පේලියට. දෙවෙනි පේලියේදී අපි එක හිඩසකට සිංගල් ක්‍රොෂේ දෙක ගානේ සිංගල් ක්‍රොෂේ 12ක් වෙන්න දාගන්නවා. 1යි 2යි 3යි 4යි දිගටම ගොතාගෙන යන්න. දෙවෙනි පේලිය ගොතා ගත්තා. මාක් කරගන්න තුන්වෙනි පේලියට. තුන්වෙනි පේලියේදී අපි සිංගල් ක්‍රොෂේ 2යි ඉන්ක්‍රීස් 1යි ගානේ 4 සැරයක් ගොතා ගන්න ඕනේ. මුලින්ම හිඩස් දෙකකට සිංගල් ක්‍රොෂේ 1 ගානේ 2ක් 1යි 2යි. ඊළඟ හිඩසට ඉන්ක්‍රීස් 1ක්. එක සැරයක් ගොතා ගත්තා. මේ වගේ තව තුන් සැරයක් ගොතා ගන්න. සිංගල් ක්‍රොෂේ 2යි ඉන්ක්‍රීස් 1යි ගානේ. තුන්වෙනි පේලියත් වටේටම ගොතා ගත්තා. මාක් කරගෙන හතරවෙනි පේලියට. හතරවෙනි පේලියේදී අපි එක හිඩසකට එක සිංගල් ක්‍රොෂේ ගන්න. මේ සිංගල් ක්‍රොෂේ 16 මේ විදිහටම ගොතා ගන්නවා. 1යි 2යි 3යි දිගටම සිංගල් ක්‍රොෂේ පේලියක් ගොතා ගන්න. හතරවෙනි පේලියත් වටේටම ගොතා ගත්තා. දැන් මාක් කරගන්න පස්වෙනි පේලියට. පස්වෙනි පේලියේදී අපි ඩික්‍රීස් 8ක් දා ගන්න ඕනේ. එහෙම නැත්නම් ටොග් 8ක් දා ගන්නවා. මේ ටික ඔක්කොම ලං කරලා හිඩස් දෙක එකට එකතු කර ගන්නවා. 1යි 8 මේ විදිහට දාගත්ත. දැන් මාකරය අයින් කරගන්න මෙතනින්. පටන් ගත්ත තැනටම ස්ලිප් ටිච් කරගන්න. මෙන්න මේ විදිහට. චේන් 1 එකක් දාලා යාන් එකට එකක් දිගට තියලා කපා ගන්න. දැන් අපිට පුළුවන් මේක ඇතුළට චුට්ටක් පෙඩින් දාගන්න. පෙඩින් දාගෙන මෙන්න මේ විදිහට පිටිපස්සෙන් තියලා මහ ගන්න. නැට්ටක් තියලා මේ විදිහට මහගත්තා. දැන් බලමු කන ගොතාගන්නේ කොහොමද කියලා. මුලින්ම ඇෂ් පාට යන්න එක අරගෙන මැජික් රින් එකක් දාගන්න. පළවෙනි වඩේට රින් එක ඇතුළට සිංගල් ක්‍රොෂේ 3ක් දාගන්න. 1යි 2යි 3යි. යාන් එක දෙල්ලම් කරගන්න. දෙවෙනි පේලිය නම් මාක් කරගෙන ගතමු. දෙවෙනි පේලියේදී අපි එක හිඩසකට සිංගල් ක්‍රොෂේ දෙක ගානේ සිංගල් ක්‍රොෂේ 6ක් දා ගන්නවා. මේ තියෙන පළවෙනි හිඩස. ඒ කියන්නේ පළවෙනි සිංගල් ක්‍රොෂේ එක. එතනට මුලින්ම සිංගල් ක්‍රොෂේ 2ක් දා ගන්න. 1යි 2යි. ඊළඟ හිඩසට 3යි 4යි. ඉතින් මේකට
5යි 6යි. පීලි දෙකක් ගොතාගත්ත. දැන් මාක් කරගන්න තුන්වෙනි පීලියට. තුන්වෙනි පීලියේදී අපි සිංගල් ක්‍රොෂේ දෙකයි ඉන්ක්‍රීස් එකයි ගන්න දෙසරයක් ගොතා ගන්න ඕනේ. එතකොට මේ පීලි දෙකම සිංගල් ක්‍රොෂේ අපිට 8ක් එනවා. මුලින්ම හිඩස් දෙකකට සිංගල් ක්‍රොෂේ 1 1 ගානේ දෙකක්. 1යි 2යි. ඊළඟ හිඩසට ඉන්ක්‍රීස් එකක්. එක සැරයක් ගොතාගත්තා. දෙවෙනි එක සිංගල් ක්‍රොෂේ දෙකයි හිඩස් දෙකකට 1යි 2යි. අන්තිම හිඩසට ඉන්ක්‍රීස් එකක්. තුන්වෙනි පේලියත් ගොතාගත්ත. දැන් මාක් කරගන්න හතරවෙනි පේලියට. හතරවෙනි පේලියේදී අපි සිංගල් ක්‍රොෂේ 3යි ඉන්ක්‍රීස් එකයි ගානේ දෙසරයක් ගොතා ගන්නවා. එතකොට හතරවෙනි පේලිය දෙකම සිංගල් ක්‍රොෂේ අපිට 10ක් එනවා. මුලින්ම හිඩස් තුනකට සිංගල් ක්‍රොෂේ ගානේ 3ක් 1යි 2යි 3යි. ඊළඟ හිඩසට ඉන්ක්‍රීස් එකක්. එක සැරයක් ගොතාගත්තා. දෙවෙනි එක සිංගල් ක්‍රොෂේ 3යි 1යි 2යි 3යි ඉන්ක්‍රීස් එකයි. හතරවෙනි පීලියත් ගොතාගත්තා. දැන් මාක් කරගන්න පස්වෙනි පීලියට මේ පැත්තට. පස්වෙනි පීලියේදී අපි සිංගල් ක්‍රොෂේ 4යි ඉන්ක්‍රීස් එකයි ගන්න දෙසරයක් ගොතා ගන්න ඕනේ. එතකොට මේ පීලිය දෙකම සිංගල් ක්‍රොෂේ අපිට 12ක් එනවා. 1යි 2යි 3යි 4යි ඉන්ක්‍රීස් එකයි. එක සැරයක් ගොතාගත්ත. දෙවෙනි එක 4යි අන්තිම හිඩසට ඉන්ක්‍රීස් එකක්. පස්වෙනි පීලියත් ගොතාගත්ත. දැන් මාක් කරගන්න 6වෙනි පීලියට. 6වෙනි පීලියේදී අපි සිංගල් ක්‍රොෂේ 5යි ඉන්ක්‍රීස් එකයි ගන්න දෙසරයක් ගොතා ගන්න ඕනේ. 1යි 2යි 3යි 4යි 5යි ඉන්ක්‍රීස් එකයි. එක සැරයක් ගොතාගත්ත. දෙවෙනි එක එතකොට මේ පීලිය දෙකම සිංගල් ක්‍රොෂේ අපිට 14ක් එනවා. දැන් මාක් කරගන්න 7 වෙනි පීලියට. 7 වෙනි පීලියේදී අපි සිංගල් ක්‍රොෂේ 6යි ඉන්ක්‍රීස් එකයි ගන්න දෙසරයක් ගොතා ගන්න ඕනේ. මුලින්ම හිඩස් 6කට සිංගල් ක්‍රොෂේ එක ගානේ 6ක් දාගන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි ඉන්ක්‍රීස් එකයි. එක සැරයක් ගොතාගත්තා. දෙවෙනි එක සිංගල් දැන් අපි 8 වෙනි පීලියේ ඉඳලා 12 වෙනි පීලියට යනකම් ඒ කියන්නේ තව පීලි 5කට මේ සිංගල් ක්‍රොෂේ 16 මේ විදිහටම ගොතා ගන්නවා. එක හිඩසකට එක සිංගල් ක්‍රොෂේ එක ගානේ මාක් කරගෙන ඉස්සරහට සිංගල් ක්‍රොෂේ පීලි 5ක් ගොතා ගන්න ළමයි මම ඔයාලට ඊට ගොතාගෙන පෙන්නන්න. පීලි 5ක් මම මේ විදිහට ගොතා ගත්තා. දැන් අපි සම්පූර්ණයෙන්ම පීලි 12ක් ගොතාගෙන තියෙනවා. මාක් කරගන්න 13 වෙනි පීලියට මේ පැත්තට. මේ පීලියේදී අපි සිංගල් ක්‍රොෂේ 6යි ටොග් එකයි ගානේ දෙසරයක් ගොතා ගන්න ඕනේ. එතකොට මේ පීලිය ඔක්කොම සිංගල් ක්‍රොෂේ අපිට 14ක් එනවා. මුලින්ම හිඩස් 6කට සිංගල් ක්‍රොෂේ එක ගානේ 6ක් දාගන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඊළඟ හිඩස් ටික එකතු කරලා සිංගල් ක්‍රොෂේ ටග් එකක්. එහෙම නැත්නම් ඩික්‍රීස් එකක් දාගන්න. මේ වගේ දෙසරයක් ගොතා ගන්න ඕනේ. දැන් එක සැරයක් ගොතා ගත්තා. තව එකක් ගොතා ගන්න ළමයි. 13 වෙනි පේලියත් ගොතාගත්ත. දැන් මාක් කරගන්න 14 වෙනි පේලියට. 13 වෙනි පේලිය දෙකම සිංගල් ක්‍රොෂේ 14ක් තියෙනවා කිව්වා. 14 15 පේලි දෙකකට අපි මේ සිංගල් ක්‍රොෂේ 14 ඒ විදිහටම ගොතා ගන්නවා. එක හිඩසයකට එක සිංගල් ක්‍රොෂේ එක ගානේ. ඊකටම ඔයගොල්ලෝ සිංගල් ක්‍රොෂේ පේලි දෙකක් ගොතාගෙන යන්න. 1යි 2යි 3යි මම ඔයාලට මේ පේලි දෙක ගොතාගෙන පෙන්නන්න. 4යි 15 වෙනි පේලියට වෙනකන් ගොතාගත්ත. දැන් මාක් කරගන්න 16 වෙනි පේලියට. මේ පීලියේදී අපි සිංගල් ක්‍රොෂේ 5යි ටොග් එකයි ගන්න දෙසරයක් ගොතා ගන්න ඕනේ. එතකොට ඔක්කොම සිංගල් ක්‍රොෂේ අපිට 12ක් එනවා. 1යි 2යි 3යි 4යි 5යි ඊළඟ හිටස් ටික එකතු කරලා ටග් එකක්.
එක සැරයක් ගොතා ගත්තා. තව සැරයක් ගොතා ගන්න ළමයි සිංගල් ක්‍රොෂේ 5යි ටොග් එකයි ගානේ. 16 වෙනි පීලියත් ගොතා ගත්තා. දැන් මාක් කරගන්න 17 වෙනි පීලියට. ඒ කියන්නේ අන්තිම පීලියට මේ පීලියට අපි එක හිඩැසකට එක සිංගල් ක්‍රොෂේ එක ගන්න. මේ සිංගල් ක්‍රොෂේ 12 ඒ විදිහටම ගොතා ගන්නවා. 1යි 2යි 3යි දිගටම සිංගල් ක්‍රොෂේ පීලියක් ගොතා ගන්න ළමයි. මම ඔයාලට මේ පීලිය ගොතාගෙන පෙන්නන්නම්. 17 වෙනි පීලියත් ගොතා ගත්තා. පටන් ගත්ත තැනටම ස්ලිප් ටිච් කරගෙන යාන් එක ටිකක් දිගට තියලා කපා ගන්න. චේන් 1 එකක් දාගෙන යාන් කපන්න ළමයි. අපි කන මේ විදිහට ගොතාගෙන ඉවරයි. දැන් කනට ඇතුල් පැත්තේ ගෙන රෝස පාට කොටස ගොතාගමු. මෙන්න මේ වගේ. රෝස පාට යාන් එක අරගෙන ස්ලිප් නෝට් එකක් දාගන්න. දැන් මෙතන ඉඳලා චේන් 10ක් දාගන්න. 1යි 2යි 3යි 4යි චේන් 10ක් දාගත්තා. දෙවෙනි හිඩැසේ ඉඳලා හිඩැස් 8කට සිංගල් ක්‍රොෂේ එක ගානේ දාගන්න. කඩුව තියාගෙන ඉන්න එක පළවෙනි හිඩැස, ලයින්ම තියෙන හිඩැස දෙවෙනි එක. 1යි 2යි 3යි 4යි 5යි 6යි සිංගල් ක්‍රොෂේ 8ක් දාගත්තා. දැන් අන්තිම හිඩැසට සිංගල් ක්‍රොෂේ 3ක් දාගන්න. එකම හිඩැසට 1යි 2යි 3යි අනිත් පැත්ත හරව ගන්න. මේ පැත්තෙත් අපි හිඩැස් 8ටම සිංගල් ක්‍රොෂේ ගානේ 8ක් දාගන්නවා. මේ ඉතුරු යන කොටසත් එක්කම තියලා ගොතාගෙන යන්න. 1යි මේ පැත්තෙත් සිංගල් ක්‍රොෂේ 8 දාගත්තට පස්සේ පටන් ගත්ත තැනටම ස්ලිප් ටිච් කරගන්නවා. මෙන්න මේ විදිහට චේන් 1 එකක් දාලා යන්නේ කපා ගන්න. මේ විදිහට අපි මේ කොටසත් හදාගත්තා. මේ යාන් කොටස පිටිපස්සෙන් අතොල් පැත්තට හයිඩ් කරගන්න ළමයි. අපි දැන් මේ කොටස කනට තියලා අලව ගන්නවා. මේ වගේ කන් දෙකක් හදාගන්න. කන් දෙක ඔලුවට තියලා මහන්න ඉස්සෙල්ලා මෙන්න මේ හරියෙන් චුට්ටක් මේ වගේ නවලා යාන් එකකින් මහ ගන්න ලං කරලා. දැන් කන් දෙක අරගෙන ඔලුවට උඩින් හිඩැස් 4ක ગેප් එකක් තියලා මෙන්න මේ විදිහට මහ ගන්න. කන් දෙකත් මම මෙන්න මේ විදිහට තියලා මහ ගත්තා. එහෙනම් ඔන්න අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දුන්න ලස්සන බණියෙක් ගොතා ගන්න කොහොමද කියලා. අපිට මේක කීරැකියක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් මේ වගේ නිර්මාණ කරන්න දිකට මගෙත් එක්ක රැඳිලා ඉන්න channel එක subscribe කරගෙන යන්න. Thank you.